රස්නේ රටකට ෆේස් රෙකග්නිෂන් එකක් තියෙනවා. අපි දැන් ඉඳපු ලිප්ස්ටික් උලන්න යන්නේ. හයි හැමෝටම කොහොමද ඉතින්? ඉතින් ඔයාලව අද එක්ක යන්න හදන්නේ. අද නෙවෙයි ඇත්තටම හෙට. ගුඩ් නිවුස් එකක් තියෙනවා. අපි ඉතින් ලොකු වැඩකට යන්නේ ලංකාවට. ඉතින් අපි හෙට යනවා. ඉතින් අද මං හිතුවා ඔයාලට පොඩි වීඩියෝ එකක් පටන් ගන්න. අපි හෙට උදේ පාන්දර 5ට මෙහින් යනවා. ඉතින් අපි දැන් බඩු ලෑස්ති කරලා ඉවරයි. ඇත්තටම මට මේ වීඩියෝස් ගන්න බැරි වුණා. ඒ කියන්නේ වැඩත් එක්ක ගොඩක් අමාරුයි. මේ ඒවා කියන්නේ වැඩ ටික කරලා ගෙදර ගිහිල්ලා ඒ පැක් කරනකොට වීඩියෝ කරන්න අමතක වෙනවා. ඒ හින්දා ඔයාලා ඉතින් අපේ ගමන බලන්න. ගමන යන විදිහ මොකටද යන්නේ කියලා බලන්න ඔයාලත් එකතු වෙලා ඉන්න. ඉතින් දැන් නම් මම යන්නේ අද රිපෝට් එක සබ්මිට් කරන්න තියෙනවා. කොච්චර ලංකාවට යන්න තිබ්බත් මේ ඉතින් රිපෝට් එක සබ්මිට් කරන්න කලින් මට ලොකු බඩගින්නක් තියෙනවා. මම දවසටම කාලත් නැහැ. එහෙනම් මම යන්නේ කන්න. එහෙනම් අපි අප්ඩේට් එකක් දෙන්නම්. ඉතින් අපි දෙන්න උදේ පාන්දරම ගියා ස්කුබා සෙන්ටර් එකට බස් එක ගන්න ඕන නිසා නරිට වලට. ඉතින් පේනවනේ මෙයාට නිදිමතයි දැන්. හොඳටම නිදිමත ඉන්නේ අපි දෙන්නම. නිදිමතයි. ඉතින් බස් එක යනකම් අපි දෙන්න මෙහෙම බලාගෙන හිටියා පොඩි කයියකුත් දාගෙන නිදිමත යන්නත් එක්ක. ඉතින් අපි බස් එකට නැගලා හම්බෙමු. අපි බස් එකට නැග්ගා. අපි එයාපෝට් එකට යන්න බස් එකට නැගලා තමයි දැන් මේ ඉන්නේ. අනේ ඉතින් මෙයා මේ ජැකට් එක බින්දර දාලා ඇවිල්ලා පණ්ඩිත කමට. දැන් සීතලේ හිටියා. දැන් සීතල නැහැ. යන්නේ රස්නේ රටකට. රස්නේ රටකට. අපි ආවා. තාක්වත් ගියේ නෑ. මට නිින්දක් ගියා. ටර්මිනල් 2 එකට එන්න ඕනේ. ආරයා ගියා මොකක්ද මේකට කියන්නේ? කාඩ් එකක් අරන් එන්න. මින්නේ මීව දාව ගන්න. රුට ඩොලර්ස් වගේක් ගන්න ඕනකම තිබුණා ඩියුටි ෆ්‍රී එකෙන්. යට බඩු වගේක් ගන්න තිබුණ නිසා මට නම් ඩොලර්ස් වල උවමනාවක් තිබුණේ නැහැ. මට ජපනීස් යෙන් ටික මට රුපියල් කරගන්න ඕනේ. මම ඒක ලංකාවට ගිහින්ම කරගන්නවා කියලා හිතුවා. මොකද LKR වලට හරව ගන්න නරිට එයාපෝට් එකේ බැරි වුණා මට. චෙක් ඉන් වෙන්න යන්නේ. ඒ වුණාට පොලිම ගොඩයි. පොලිම දිගයි. මම මේ කවුරුවත්ම නැති වෙලාවේ නරිට එයාපෝට් එකේ වොෂ්රූම් එක මම ඔයාලට පෙන්වන්න වීඩියෝ එකක් ගත්ත චූටි වීඩියෝ එකක්. ඒකේ ඇතුලේ ලස්සන පෙන්වන්න, පිරිසිදුකම පෙන්වන්න ඒ ඔක්කොටම තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. කවුරුත්ම ඇතුලේ හිටියේ නැති නිසා. නැත්තම් මම කීරත් ගන්න. චෙකින් එක ගයිස්. දැන් අපිට තියෙන්නේ යන්නේ ගේට් එක හොයාගන්න තියෙනවා. පැය දෙකක් වගේ තියෙනවා අපිට. තව එකමාර 1:45ක් විතර තියෙනවා. කියලා තියෙන ලස්සන. යන්න දැන් මොකද අපි කරේ කොහොමද ආවද දැන් අපි? අන්න ප්ලේන් තියෙනවා. කියන්න. යාවා දැන් අපිට තව වෙලා තියෙනවා නේ. 9:44යි. ඔව්. 10ට පටන් ගන්නවා කිව්වා. දැන් අපි 10 මානට. ඔව් වහනවා කිව්වේ 11ට. ගේට්ස් වහනවා. අපි දැන් 66 වෙනි ගේට් පිටව යනවා. මෙහෙ කාටිය මේවා ඉතින් දැක්කහම විශ්ව හැදෙනවානේ. ඈ අර කාටිය ඔයාට විශ්ව හැදෙන්නේ අර මැක් එකකුත් තියෙනවා. පාටියකින් අරගෙනවද? අරන් දෙනවද? අර කෙලිය. ගණන් බලමු. නිකන් ගිහින් බලමු. අනේ ඒව එච්චර ලස්සන නැහැ නේ. මේ ආලි
මේ ලංකාවට දුම් වැටි ගෙනේම තහනම් කරලා ඒ නිසා දැන් දුම් වැටි ගේන්න බෑ. අපි දැන් කාටියකට ගියා ඒකේ අර මාලේ වුණා ලක්ෂ 30ක් ලංකාවේ සල්ලි වලින්. නේ බේබ්. ලංකාවේ සල්ලි නෙමෙයි. ඔව් ලංකාවේ සල්ලි ලක්ෂ 30ක්. ඩියෝ එකක් තියෙනවා. අපි ගේට් එක ළඟට ගිහලා ඔයාලව හම්බෙන්නම්. මෙන්න මෙයාට අපේ අක්කා මතක් වුණා මේක දැක්කහම. අපි මේ මෙන්න මම නම් කියන්න තේරෙන්නේ නැහැ මේකේ නම ඇත්තටම. ඒක වෙනම කතාවක්. මේ සාන්ත ලෝරන්ස්. අන්න එහෙම එකක්. එපා දැන් ඕනේ කමන්නේ. ඕක ෂේප් එකකින්. මේක සුවඳයි යක්කේ. මේක සුවඳයි. අන්න පේනවා අපි දුඟුරු බුංගරියා. අවනේ අපි අතන්ට ගියා නම් හැටි. ඒනොට මෙතන ඉඳ තියෙන ඉඳන් එමුද පොඩ්ඩක්. යනවා දැන්. නිදිමතේ? ඔව් අනේ නිදිමතයි තමයි. සැප දැන් සැප. එහෙම දියන්නේ කකුල් දෙකත් උඩ තියාගෙන දැන් ඉන්න දියන්නේ. හොඳ වීව් එකක් වෙන්නේ. ලංකාවේ මේක ගන්න දෙන්නේ නැහැ. ඇයි? ෆොටෝස් ගන්න එපා. අනම්මනම් එනවා තියෙන්නේ. ඇතුළද? අනවශ්‍ය ප්‍රශ්න. මේක ජපනීස් එයාලයින්ස්. ශ්‍රී ලංකන් එයාලයින්ස්. එක ප්ලේන් තියෙන්නේ. ප්‍රයිවට් ජෙට් එක. අර ඔක්කොම ජෙල්. නෑ අර දෙක විතරයි. ප්‍රයිවට් ජෙට් එකක් තියෙනවා. කො? අර චූටි එකක් තියෙනවා. ඔව්. අතන තර චූටි එකක් තියෙනවා. යාදර මේකට මේ මොනේ වගේ නෑ නේද මේ මොකක්ද එක්සිබිෂන් එක වගේ නෑ ඒක තිබ්බද ප්‍රයිවට් එක? ඔව් පොඩ්ඩයි ඉතින් තිබ්බා නැගලා බැලුවා ඉඩමදී මට වැඩිය ලොකු පේනවා. හරි එනකොට පොඩි එකක් දෙනවා. අපි ෆ්ලයිට් එකට නැගා. නිදිමතයි හොඳටම. අපිට නිදිමතයි. අපිට කන්න හම්බුනාම නැගිටින්න. කන්න හම්බුනහම නැගිටින්න. බයි. අපි සමහර වෙලාවට ආයේ ලංකාවෙන් බැහැලම කතා කරා. නේ. අනේ ෆ්ලයිට් ෆුඩ් පෙන්නන්නත් එපේ. ෆ්ලයිට් ෆුඩ් පෙන්නන්න. හැබැයි මම කාලා නිදාගන්නේ හැබැයි බැංච්. හොබ්බලා තියෙන්නේ. මෙයාට කෑම දෙන්නේ. අනේ ඕවනේ මගේ එක නෑ තාම. එයාට හම්බලා තියෙන්නේ. එයා ගත්තේ chicken with rice. සමනන සලාඩ් එකක් තියෙනවා. අතුරු පසනම් මොකක්ද අතුරු? dessert. ඒක මම දන්නේ මෙන්න මේක තමයි මම ආසම කන්නේ. බටර් එක මේ appetizer. බට. යා. ඒ අනිත් එක අපිට එන්න ගත්ත මෙන්න white wine. මෙන්න බේනවනේ. මේබදු මියුරු. මගේ කෙනකව ඉන්නවා. ක්ලාස් මිදියුෂන්. ඔය කන්න සුදු. මත් පස්ස කන්න. කවන්නේ මම පොඩ්ඩක් ඉන්නවා. මගේ ගේම් එක.
විශ් ඉද දකිනවා. cheers. ini angka butter 5 අපි කම් මෙයා කියනවා මේක ඩක් කියලා. ඩක් නේ. තෙල් හැබැයි. chicken මිත්‍ර නරම කොද්දත් salad එක එහෙම තමයි ආගේ බත් එක. එහෙම තමයි මගේ මේක බීෆ් එක රස පාටයි ඇත්තට. මෙයා කියනවා මේක එච්චර රහ නැහැ කියලා. මේක ජපන් ජපානයේ රහලා තියෙන ටිකක් පැණි රහයි. කරි එක. කරි පැකට් දාලා හදලා වගේ හැඟීමක් තමයි තියෙන්නේ. මේක නම් මම දන්නේ නැහැ මේ කලබන්සුද. හොඳට කන්න බත් එක්ක. ඒකත් එච්චරයි. ඒක හොඳයි. ෂේප්. එහෙනම් කන්න පුළුවන් වෙයි. ඉතින් අපි ගොඩාක් වෙලා නිදාගත්තා. මේවරු ඉතින් ෆිල්ම් එකක් බලබල ඉඳලා නින්ද ගිහිල්ලා මට එකපාර නැගිටුණා. අපි ඊළඟ මීන් එකත් හම්බුණා ළමයි. මොනවද මේකේ තියෙනවා කිව්වේ chicken and rice. රයිස් හම්බුණා හැබැයි. ලොකු වේව් එකක් හම්බුනේ. මාත් ඒකමයි දැක්කේ. හොඳයි නේද? ඒක තමයි. හොඳ සලාඩ් එකක් තියෙනවා. පළතුරු තියෙනවා. යකුලෙන් කරෝ. පොලි වයින්නා. අපි අද බ්‍රිජ් එකේ නෙමෙයි අපිට යන්න දෙන්නේ. ස්ටෙයාකේස් එකෙන් තමයි යන්න දෙන්නේ. අපි මේ ෆස්ට් ටයිම් තමයි මෙහෙම ස්ටෙයාකේස් එකෙන් බහලා මේ බස් එක යන්නේ. අපි නැත්තම් හැමදාම යන්නේ බ්‍රිජ් එක හරහා. මේකත් අලුත් එක්ස්පීරියන්ස් එකක් අපි දෙන්නට. මියුරුත් මෙච්චර කල් ගියාට එහෙම ගිහිල්ලා තිබුණේ නැහැ. අපිට ඉඳ ගන්න හම්බුණා. බඩු ටික බානවා. මේක හොඳටම හොඳයි. ෆේස් රෙකග්නිෂන් උත් තියෙනවා. ඒ මං හිතේ නෑ එහෙම එකක් වෙලා ඇති කියලා. හොඳයි නේ. හොඳයි. ඇත්තටම හොඳයි. අපරාධ ඔයාලට ඒක මේව කරන්න තිබ්බ මොකද දන්නේ හේතුව? මෙයාට මැනුවල් ඉන්ස්පෙක්ෂන් දෙකට කියන්නේ. ඔව්. මෙයාට ගේට් එකෙන් ඊ ගේට් එකෙන් එන්න බැරි වුණා. මට පුළුවන් වුණා. මේ අපි ඩියුටි ෆ්‍රී ගන්න නැහැ නේද උඹ? ඔයා තමයි අර මොකද්ද ගන්න ඕන කිව්වේ? මේක චොක්ලට් නම් මම ගන්න. නෑ. ඉතින් අපේ එයාපෝට් එක අලුත් වෙලා. හරිම සතුටුයි අපිට. නේද? කියන්නේ ඔව් කියන්න. පැදේකේ නංගි අරකෙන්ලු ඇයි එයාකෝ නෑ මගේ දැනග වීඩියෝ කරේ නෑ හරියට ඉතින් අපි එළියට එනකොට අපේ ගෙදර කට්ටිය අපි එක්කන් යන්න ඇවිල්ලා තිබ්බා. ඉතින් ගෙදරට ගියපු ගමන් මොකද කරේ? ගෙනාපු බඩු ඔක්කොම ඇදලා කට්ටියට ඕන ඒවා දීලා මං ගෙනාපුවා දීලා ඊට පස්සේ චොක්ලට් ඒවා මේවා බෙදලා මේ වෙන් කරලා තිබ්බා. අපි දැන් අපි කිනාපු කොන්න පාට ලස්සනයිද නංගි ලස්සනයි. නයිස්. මොකක් වෙනස්ද? මහෝගනේ කලේ ලස්සනයි. මං ආස මේ වගේ පාට තමයි. ලොකු වෙනසක් පේන්නෙත් නැති
පොඩි රෙඩ් කලර් එකක්. නයිස්. අපි දැන් ඊට අපු ලිප්ස්ටික් උලන්න යන්නේ. බ්‍රික් ඕලා. පොඩ්ඩක් ගාලා ස්මච් කරගෙන ඉන්න. සයනේ. කබා. මේ. ලස්සනයි. අන්න එච්චරයි ගන්න ඕනේ. පේනවනේ. Okay, next. මේක දුමුරු පාටට හොරෙන්නේ. දෙකම ලස්සනයි. මේක ලිප් ලයින් එක තමයි. අවුරුද්දකට පස්සේ අම්මගේ රස කෑම කන්නයි යන්නේ. හිහි දැන් කාලේ ඉතින් වැටිලා නිදි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි.